අයිබෝන් සැමටම ලංකාවේ යම්කිසි විපතක් නැත්තං උදාහරණයක් විදිහට නායෑමක් නැත්තං අනතුරක් වෙච්චි හැමවෙලාවකම මම දැකුණු දෙයක් තමයි දැකපු දෙයක් තමයි මේ මුහුණු පොත්වල සහ ඇමතම් සමාජ මාධ්‍යවල මේ අනතුර නැත්තං විපත්තිදායක තත්ත්වය ඇතිවීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් අදහස් දක්වනවා. ඒ අදහස් දක්වීමේදී වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවකම විපතක් වෙච්චාම සමහර අය කියනවා මේ කියන්නේ සබහාදහම නඩු අහනවා කියන කතාව. එහෙනම් මේ හැමදේම සබහාදහමට පවරලා තමන් කරන වැරදි සමාජයට වෙන්න තියෙන යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව පරිසරය විනාශ කරලා සබහාදහමට ඒ වරද පැටවීම මා දකින විදිහට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා සබහාදහම කොයි වෙලාවත් සතා සිව්පාවට හෝ මිනිසුන්ට හානියක් කරන ජාතිය කෙනෙක් නෙවෙයි. ඒ නිසා එය මිනිස් ක්‍රියාකාරකම් නැත්තං මිනිසා විසින් සිදු කරන ලබන අයහපත් ක්‍රියා නිසා තමයි මේ සබහාදහම නැත්තන් නායෑම් ආදිය සිදුවෙන්නේ. ඊළඟට ඔය ගංවතුර ආදිය සිදුවෙන්නේ. ඊළඟට ඔබට මතක ඇති ජපානයේ දැන් සබහාදහමට අභියෝග කරන්න පුළුවන් මිනිසට. හැබැයි සුබවාදී විදිහට. උදාහරණයක් විදිහට පසුගිය දවසේ සිදුවුණු ජපානයේ සිදුවුණු විශාල භූමිකම්පාව මැග්නිටියුඩ් අංශක 6.7ක් කියලා කියන්නේ විශාල භූකම්පනයක්. නමුත් ඒ භූකම්පනයට නැත්තම් ඒ සබහාදහම විසින් දක්වන ප්‍රතිචාරයට ඒ රටේ මිනිස්සු ඊටාම සාර්ථකව මුහුණ දුන්නා. ඊට හොඳම උදාහරණයක් විදිහට ලංකාවේ මේ වගේ සිදුවීමක් රට ඇතුළේ වුණා නම් අඩුම දසදහස් ගණක් ජනතාව මිය යන්න තිබ්බා. නමුත් ඔවුන්ගේ තාක්ෂණය ඔවුන් උපයෝග කරන මේවලම් ආදිය නිසා ඒ භූමිකම්පාවේදී අපිට ආරංචි වෙන විදිහට 3 දෙනෙක් පමණයි මේ සුළු තුවාල ලැබලා තියෙන්නේ. ඒ නිසා වෙන හැම දෙයකම සබහාදහමට බැරමෙන වෙන හැමදේම සබහාදහම පිටින් තියන්නේ නැතුව තමන්ගේ යුතුයකම් තමන් මොනවද කරන්න කියන එක සහ තමන් හොඳ දෙයක් කරනවා තමන්ට හොඳ දෙයක් පිටිපස්සෙන් එනවා වගේම තමන් නරක දෙයක් කරොත් ඒක තමන් පිටිපස්ස එනවා කියන එකත් හිතාගෙන මිනිස්සු වැඩ කරොත් මේ ලංකාව ලෝකේ ගොඩක් ලස්සනයි.